නිලි රැජින ඒ නම ඇයට කිසිවෙකු හෝ අභියෝග නොකරන ලද ඇයටම ගැලපෙන්නා වූ නමක්. සිංහල සිනමාව මේ තාක් දුර රිදී තිරයේ තබාගෙන එන්නට මාලනී ෆොන්සේකා කියන ඒ අපූර්වතම චරිතය ලබා දුන්නා වූ දායකත්වය මෙතකයි කියන්නට බෑ. ඇය සිය දිවි සිනමාවේ අවසන් හෝරා කිහිපය අද රාත්‍රියේදී ගත කරා. ඉන් අනතුරුව ඇය අද අලුයම අභාව ප්‍රාප්ත වුණු බව ඉතාමත් කනගාටුවෙන් සෝචනීය ප්‍රවෘත්තියක් විදිහට මුළු ලංකාවේම කලාවට ආදරය කරන සියලුම දෙනා වෙත වාර්තා කරන්නට අපට සිදු වෙනවා. මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය දින කිහිපයක් ඇත්තටම සති කිහිපයක් තිස්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා. ඇයගේ රෝගී තත්ත්වයක් හේතුවෙන්. ඉතින් ඉන් අනතුරුව මාරයා ජයග්‍රහණය කරලා ඇයට පරාජය බාරගන්නට සිදු වුණා. 1947 අප්‍රේල් 30 වෙනිදා කැලණියේදී තමයි මේ විශිෂ්ට ගණයේ රංගවේදිනිය උපත ලබන්නේ. ශ්‍රී ලංකා චිත්‍රපට ඉතිහාසය පිළිබඳව කවුරුන් හෝ යම්කිසි ශාස්ත්‍රීය ග්‍රන්ථයක් රචනා කරනවා නම් මාලනී ෆොන්සේකා කියන නම නැතුව එය ලියන්නට කියා අපි අභියෝග කරොත් කිසිදු කෙනෙකුට එය ලියා නිම කරන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඉතින් දශක කිහිපයක් තිස්සේ ඇය සිය දායකත්වයේ සිංහල සිනමාවට ලබා දුන්නා. 1968 දී මට මතක විදිහට තිස්ස ලියනසූරිය මහත්මයා විසින් නිෂ්පාදනය කරන ලද අධ්‍යක්ෂණය කරන ලද පුංචි බබා චිත්‍රපටයෙන් තමයි ඇය මුලින්ම සිනමාවට පිවිසෙන. ඊට පෙර ආතුව ඇය සිංහල වේදිකාවටත් සිය දායකත්වය ලබා දීලා තිබුණා.